භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් නැමද සීකර ගුණ ආසමාන සර්පින් කේතක් වන්නට දේවි රාජදාන ලෝතර සාමිද දේශදාමම සොයගෙන රන්වැලි සෑය දීලෙන වාකාගෙත් සිත් සේම පින්වත් හැම දිනාම අද දවසේදී ලෝතර බුදු පියාණන් වහන්සේගේ තෙමගොළ සිදුවන අදවන් පුණ්‍ය පොහෝ දිනයකදී හැම දිනම එකතු පාදා වෙලා අද මේ උතුම් රුවන්වැලි මහා සෑරදානන් ඉදිරියේදී සිල් සමාදන් වෙමින් මේ බලාපොරොත්තු වන්නේ කාව්‍යම ධර්ම දේශනාවකට සිත් යොමු කරමින් ශ්‍රවණය කරන්නටයි හැම දිනම මේ උතුම් ධර්ම දේශනාවට මෙන්න මේ විදිහට සිත කය වචනය සම්වර කරගනිමින් ශ්‍රවණය කළ යුතුයි සිත කය වචනය යන තුන්දොර දැන් රැකගෙන දේශනාමේ බුදු බණටම සිතු විලියම කරනුව මැන සිතු විලියම කරවනු මැන මත පවනද අමනවා රන්වැලි සෑරතුන් ළඟය ලෝතර බුදු ගලනවාපි හදවත මේ විලසින හදවත මේ විලසින ලාභ නිසේදන්ති සිලාප්ලවන්ති මණ්ඩෝක්‍යෝ කන්න සප්පේ ගිලන්ති කාකාසොන්නා පරිවාර යන්ති තාතාවතා ඒල කානං වායයිති ලෝතර බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ කාලයේ වැඩ හිටිය කෝසල මහ නිරිඳුන් දවසක් දා තමන් දුටු සිහින 16ක් පිළිබඳව ලෝතර බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා ඒ සිහිනවල අරුත් ලෝතර බුදු පියාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා මේ ලෝකයේ පිළිබඳව කරුණ දක්වන විදග්ගයෝ ලෝකයේ යුග 4ක් ඇතැයි කරුණ දැක්වුව එනම් සත්‍ය යුගය කෘත්‍ය යුගය කෘත යුගය කලි යුගය යනුවෙන් මේ ලැබ තිබෙන්නේ කලි යුගයයි මේ කලි යුගයේදී සිදුවන දේවල් අපේ බුදු පියාණන් වහන්සේ කොහොමද විස්තර කරලා කියන්නේ
යටයයිලා බුකාබල් කාලුගල් පාවෙනවා මෙඩියෝ නාගයෙන් ගිලිනට සැරසෙනවා කපුටරාන හංසයින් හාවැද බෙනවා කොටියෝ එළුවන්ට බියවි දිව යනවා පින්කම් නොවේ පව්කම් රාජ වේලාය දන් පින් නොවේ සොරකම් වැඩි වේලාය සන්තානයට බාන විරසක වේලාය දැන් නම් ලොවම කාන පිට පෙර ලීලාය පිම්මාදර ගුණය නැතිවි දරුවන්නේ අම්මා තාත්තා නොමැතිය හඳුනන්නේ නිම්මා නැති සෙනේ ගංගා වියලෙන්නේ ලෝකය මාරු කාතරකි මිනිසොන්නේ දිනෙන් දින වෙනස් වන මිනිස් සත්වක සිටින ලෝකයෙහි සුදු පාට කළු පාට සරු වලින් වැසීගත් අසත්‍යයේ මායාව කලියුගයයි කාටවත් කොතනවත් සුදුසු කිසිවක් නොදෙන අසත්‍යයේ කිරුළදත් අයුක්තිය රජ කරන පූර බිහිසුණු යුගය කලියුගයයි මව්පියන් නොහඳුනන ගෙදර බුදුනොත් මරණ වේර පන්සල් විඳින මිල මුදල් රජ කරන දුදන මිනිසුන් දිනන මේ යුගය කලියුගයයි මේ කලියුගයේදී සිදුවන දේවල් තවදුරටත් පැහැදිලි කළොත් සිත් සතර ඉගෙනගත් නුවණ ඇති බෝජනා සඳරාව ගිල්ලාසේ සිටින්නේ කන්ද මාමිර වගේ විශාලව තිබියදී උඹත් කඳු විලසින්ය පෙනෙන්නේ පින්නතා ඕනතා ධනවතා පෝසතා පමණි කලියුගයකදී දිනන්නේ හිතවතා සතුරුයි සතුරා හිතවතාවි නියමතාවය නොවේ දිනන්නේ දරුවෝ හඬති ඉරි නොමැතිව බඩගින්නේ දස මස දරුව තැනටත් නැහැ කිරියෙන්